මම වර්ණකුල සූරියගේ මලිත් නිරංග පෙරේරා. උපන්ගම පන්නල. පාසල් ගියේ පන්නල ජාතික පාසල. පවුලේ විස්තර අක්කලා දෙන්නයි මමයි අම්මයි තාත්තයි. එතකොට හැදෙනකොට කිරියම්මලා දෙන්නත් හිටියා. මොනවද ජීවිතේ කරු පළවෙනි රැකියාව? රැකියාවක් කියලා දෙයක් කරේ නෑ ඇත්තටම. මම බිස්නස්ම තමයි කරේ ලංකාවේ ඉන්නකොටත්. ලංකාව කියන්නේ මියුසික් ෂෝබිස්. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා පළවෙනිටම කරපු රැකියාව තමයි සුපර් මාකට් එක චෙක්අවුට් ඇසිස්ටන්ට්. අවුරුදු 19යි 18යි එතකොට. ඒක තමයි පළවෙනි රැකියාවක් හැටියට ගන්න පුළුවන්. මොනවද ඔබේ ව්‍යාපාර? මේ වෙනකොට මම accounting firm එකක් තියෙනවා මගේ ඕස්ට්‍රේලියාවේ. මම ඒතර පාර්ට්නර් කෙනෙක් මගේ විතරක් නෙමෙයි පාර්ට්නර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. මම ජූනියර් පාර්ට්නර් කෙනෙක්. එතකොට ව්‍යාපාර කටයුතු හැටියට තව ව්‍යාපාර කටයුතු කීපයක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් එන්ටිටි එකක් තියෙනවා මගේ. ඒ වගේම පොඩි ඉවෙන්ට් බිස්නස් එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. ලංකාවෙත් බොහොම සුළු ව්‍යාපාර කටයුත්තක් දෙකක් තියෙනවා. පළවෙනි ගීතය ඔබේම? මගේම පළවෙනි ගීතය මම ඇත්තටම මගේ ආදරණීය නිමල් ජයගුරු ගුරුතුමියාණන් තමයි හැදුවේ. මගේ අම්මා කියන පින්වති අය ඔබ කියන මගේ ගීතය. ජාතික SLBC එක තමයි පළවෙනි ආටම අපි බ්‍රෝඩ්කාස්ට් කරේ. ගීත කීයක් මේනකොට ගායනා කළා තියෙනවද? ගීත මගේම කියලා නිර්මාණ මම හිතන්නේ 35ක් විතර තියෙනවා. මොකද ජනප්‍රිය ගීතය? ජනප්‍රියම වෙච්ච ගීත අතරින් මතක මන්දිර තමයි අනිවාර්යයෙන්ම ටර්නින් පොයින්ට් එක හයිලයිට් වෙච්ච දේ. ඒ වගේම සීල් මාර්තේ රතුමල් ගාමි සහ මෝරදත් තවත් ගොඩක් රසිකයන් අතර තියෙනවා. ජීවිතයේ ලැබපු ජයග්‍රහණ? ලැබපු ජයග්‍රහණ. පළවෙනිම ජයග්‍රහණය මට මතක තිබ්බ විදිහට පාසලේ ආධුනික ගී ප්‍රසංගයෙන් පළවෙනි ස්ථානය ලබා ගැනීම. ඒ තුලින් තමයි සමස්ත ලංකාව ගායනා තරගවලට ඉස්කෝලේ මාව තේරීපත් වෙන්නේ. මාව එතකොට අරගෙන යනවා පිට තුන්වරක් මම සමස්ත ලංකාව පිට ගායනා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. එතනින් තමයි ඇත්තටම ගායන ජීවිතේට එළඹෙන්නේ සහ කොන්ෆිඩන්ස් එකක් කියලා දෙයක් ජීවිතේ